අයිබෝවන් මේක තමයි මගේ ෆස්ට් වීඩියෝ එක. එතකොට අද කතා කරන්න යන්නේ ෆස්ට් වීඩියෝ එකෙන් කොහොමද නෙට්වර්ක් එකක ලොකු වැඩක් සරල කරන එක ප්‍රොටෝකල් එකක් ගැන. තමයි VTP එක. අපි සාමාන්‍ය ඉන්ඩස්ට්‍රියල් හරි එහෙම නැත්නම් ඔයාලගේ හෝම් එන්වයරන්මන්ට් එකකට හරි ඕනම ඕගනයිසේෂන් එකක එන්වයරන්මන්ට් එකකට අපි යූස් කරන සරල ප්‍රොටෝකෝල් එකක් කන්ෆිගරේෂන් එකක් කරගන්න විදිහ තමයි මම ඔයාලට ඉස්සෙල්ලාම පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ඕනම කම්පැනි එක ඕනම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක අපි VTP ප්‍රොටෝකෝල් එකක් enable කරනවා නම් අපි හිතමු මේ විදිහට එක්සැම්පල් එකක් විදිහට මුලින්ම අපි හිතමුකෝ ඔයාට නෙට්වර්ක් එකක් ස්විච් 50ක් එහෙම නැත්නම් ඔයාට ස්විචස් ගානක් තියෙන ස්විච් එකකට හෝ දෙකකට වැඩි ගානක් තියෙනවා. හිතන්න අපිට ස්විචස් 10ක් තියෙන කම්පැනි එකක් තියෙනවා. එතකොට දැන් ඔයාට ඒකේ ස්විච් 10ටම අලුත් VLAN ඇඩ් කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ one by one. right එතකොට ඔයාලට පුළුවන් එක ස්විච් එකකට ගිහින් කමාන්ඩ් දෙනවද ඒක වෙලාවක් විතරක් නෙමෙයි මිස්ටේක් වෙන්නත් ඉඩ තියෙනවා මොකද කමාන්ඩ් එකකින් කමාන්ඩ් එකට යද්දි මිස්ටේක්ස් වෙන්න තියෙනවා එහෙම නැත්නම් ඔයාලට VLANs name වර්දින්න පුළුවන් VLANs ID වර්දින්න පුළුවන් ඒ වගේ issues වෙන්න පුළුවන් ඒකින්ද මේ VTP protocol කියන එක ගොඩක් important සාමාන්‍ය industrial network එකක ඔයාලා switches ගොඩක් එක වැඩ කරනවා නම් මොකද ඔයාලට VLANs ටික primary switch එකේ ඉඳලා core switch එකේ ඉඳලා අනිත් secondary switches වලට දාගන්න VTP කියන්නේ Cisco switches වල තියෙන ප්‍රොටෝකෝල් එකක් මේක අපිට කරන්න පුළුවන් ස්විච් එකේ සර්වර් එකක් විදිහට සෙට් කරන්නත් පුළුවන්. අපි VLAN configuration ටික කරන්නේ මේ සර්වර් ස්විච් එකේ විතරයි. එතකොට ඊට පස්සේ අපිට අනිත් switches client switches විදිහට අපිට configuration එක කරගන්න පුළුවන්. එතකොට ඒකේ ලොකු configuration එකක් නැහැ. පොඩි configuration එකක් තියෙන්නේ. අපිට ඉස්සෙල්ලාම assign කරගන්න ඕන primary. ඒ කියන්නේ අපි VTP server එක විදිහට පාවිච්චි කරන switch එක තමයි ඉස්සෙල්ලාම configuration එක කරගන්න ඕන. අපි ඒකට පාවිච්චි කරන protocols දෙකක්. VTP protocol එක සහ trunking protocol එක. So මේ දෙකම එකක්. අපි කියන VTP trunking protocol කියලා අපි මේ එකකින් තමයි සම්පූර්ණයෙන් identify කරගන්න. එතකොට VTP කියන්නේ ඒකේ සම්පූර්ණ explanation එක ඇවිල්ලා VLAN trunking protocol කියන එක. VTP වල අපිට තියෙන mods තුනක්. ඒ තුන තමයි server, client සහ transparent කියන අපේ තියෙන mods තුන. ඒ තුන තමයි අපි enable කරගන්න යන්නේ ඊළඟ configuration එකේදී. එතකොට server කියන එකකින් අපිට පුළුවන් server කියන mode එකෙන් අපි VLAN එක create කරනවා, delete කරනවා, modify කරනවා සහ information අනිත් අයට advertise කරනවා. එතකොට client කියන එක server එකේ එන information අහන් ඉන්න එක තමයි කරන්නේ. server එකෙන් එන information අහගෙන අපිට මෙතනින් VLAN ගොඩක්ම හොඳ අපි server එකේ VLAN එක create කරගන්න එක. ඒ කියන්නේ අපි core switch එකේ ඉස්සල්ලාම VLAN එක create කරගත්තට පස්සේ ඉතුරු ඒවාට අපිට switches වලට අමුතුවෙන් VLAN එක assign කරන්න දෙයක් නැහැ. මොකද already අපි VTP client කියන mode එක enable කරලා තියෙන නිසා අනිත් පැත්තේ switches වලට. mode number 3 VLAN create කරන්න පුළුවන් අපිට transparent කියන mode එකේ. ඒත් ඒවා අනිත් switches වලට broadcast වෙන්නේ නැහැ. ඒ වගේම switch එකෙන් switch එකට VTP advertisement forward කරනවා. So එහෙම තමයි අපේ modes තුන වැඩ කරන්නේ. පොඩි tip එකක්. වගේම පොඩි advice එකක්. හිතන්න අපි පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා VTP protocol එකක් assign කරද්දී VTP එකේ revision number කියලා දෙකක් තියෙනවා. මේක ගොඩක් වෙලාවට incident එකක් වෙන්න පුළුවන්. අලුතෙන් switch එකක් network එකට දානකොට ඒකේ revision number high නම් ඒකෙන් තියෙන පරණ VLAN information එක මුළු network එකටම පැතිරිලා හැමෝගෙම VLAN ටික අයින් වෙලා යන්නත් පුළුවන්, conflict වෙන්නත් පුළුවන්. ඒකට තමයි කියන්නේ VTP bomb කියලා. ඒ වගේම තවත් important දෙයක් තමයි VTP එක හරියට වැඩ කරන්න නම් VTP එකේ අපි server එකේ assign කරන VTP domain name එක සහ VTP අපි enable කරන password එක same වෙන්න ඕන VTP client එකටත් එක්ක. summary එකක් විදිහට ගත්තොත් VTP කියන්නේ සාමාන්‍ය network administrator කෙනෙක්ගේ එහෙම නැත්නම් network engineer කෙනෙක්ගේ වැඩ හරිම ඉක්මනට easy කරන එකම එක protocol එක. right අපි යමු වීඩියෝ එකට already හරි දැන් හදන්නේ කොහොමද අපි VTP එකක් enable කරගන්නේ කෝඩ් එකත් එක්ක මේක fast forward වෙයි ඉස්සරහදී ඒක නිසා වැඩි හිතන්න එපා. okay මේ වගේ ඔයාගේ Cisco packet trace එක on කරගෙන ඔයාගේ version එක මොකක් වුණත් එක ප්‍රශ්නයක් නැහැ. VTP VLAN trunking protocol මේක තමයි මේකේ
definition එක. right. අපි ඉස්සල්ලාම මෙතනින් switch එකක් ගන්න ඕන. switch එකට මම ඉස්සල්ලාම ගන්නේ core switch එක. core switch එක 356024PS switch එක මම ගන්නවා. ඊට පස්සේ මම ගන්නවා මෙතනට අපිට access switches විදිහට access switches දෙකක් 2960 model දෙකෙන්. ඊට පස්සේ ඔයාගේ identification එකට ඔයාට පුළුවන් මෙන්න මේ option එකට ගිහිල්ලා rectangle එකක් අරගෙන ඔයාට මේක color එකකින් fill කරගන්න අදාළ area එක. මේක ගත්තොත් මං highlight කරගන්න core switch එක වෙනම color එකකින්. ඊට පස්සේ මම මේකේ ඔටෝම අපේ network cable එක connections වලට ගිහලා network cable එක ඔටෝම assign කරගන්න මම මෙහෙම දානවා. එතකොට තමයි මේකේ ඔයාට මේකට සුදුසුම මේකට recommend කරන network cable එක මොකක්ද කියන එක straight ද එහෙම නැත්නම් මේ තියෙන copper crossover ද එහෙම නැත්නම් copper straight through එකක්ද අපිට දාන්න කියන එක automatic මෙතනින් assign වෙනවා. ගොඩක් කට්ටිය දන්නවා සාමාන්‍ය Cisco packet trace එක පාවිච්චි කරනවා නම් මොකක්ද මේ automatically chosen connection type කියන එකේ තියෙන වෙනස සහ manual ගන්න එකේ තියෙන වෙනස. right. මේක අපි auto assign ලා තියෙන fast ethernet 0/1 කියන එක මම මේක assign කරගන්නවා gigabit ethernet 0/1 එකට. එතකොට මගේ අනිත් පැත්තේ switch එකටත් gigabit 0/1 එකට මම assign කරගන්නවා. ආයෙත් මම crossover cable එක අරගෙන මේකේ gigabit ethernet 0/2 කියන එක assign කරනවා මේකට. right. දැන් මගේ switches දෙකම තියෙන එකම line එක මම මේක fast forward කරගන්නවා මේක සම්පූර්ණයෙන්ම connectivity එක තියෙන. right. මම මේක label කරනවා මේ විදිහට. මේක VTP server කියන එකත් VTP client end එකත් මේ විදිහට මම label කරගන්නවා. okay. ඔයාලට පුළුවන් මෙතන IP මෙතන කිසි දෙයක් assign කරන්නේ නැහැ. මොකද IP assign කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක basically ඔයාලට කොහොමද VLAN එකක් අනිත් පැත්තට transfer කරගන්නේ. VLAN VTP server එකක් කොහොමද VTP client එකක් කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි මේකේ සම්පූර්ණ අදහස් වෙන්නේ. right. මම මෙතන codes ටික සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා project එකක් කරනවා නම් එහෙම නැත්නම් demonstration එකක් මොකක් හරි කරනවා නම් මෙන්න මේ විදිහට ඔයා ගයිඩ්ලයින් එකක් දාගන්න එක තමයි ගොඩක් හොඳ. මොකද එහෙම වුණාන් පස්සේ ඔයාට තියෙන mistakes ටික ඔයාටම identify කරගෙන ඔයාට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම edit කරලා change කරගන්න සහ copy කරලා paste කරන්නත් ඔයාගේ CLI command prompt එකට. right. මම මේක දැනට කරන්න යන්නේ නැහැ. මොකද මේක අපි ඔයාලට මම ඔයාලට දෙන සරල වීඩියෝ එකක් නිසා. මම ඉස්සල්ලාම switch එකට log වෙනවා. switch එකට log වෙලා switch එක enable කරගන්නවා. right. මේක තමයි මගේ VTP server එක. ඉස්සල්ලාම මම කරන්නේ මගේ එකේ VLANs ටික assign කරගන්නේ. simple code එකක්. config t මම VLAN එක 10 විදිහට දාගන්නවා. ඒකේ name එක IT දෙනවා. and again VLAN 20 name HR VLAN 30 name finance FIN. right. මම VLAN ටික create කරගත්තා. දැන් VLAN එක කොහොමද create වෙලා තියෙන්නේ කියන එක අපිට බලා ගන්න. show VLAN කියන command එකෙන් පුළුවන් කොච්චරක් VLAN ඔයාගේ switch එකේ core switch එකේ හරි access switch එකේ හරි ඔයා කීයක් VLANs create කරගෙන ඉන්නවද කියන එක බලා ගන්න පුළුවන් status එකත් එක්ක. right. මගේ VLANs තුනක් තියෙනවා 10 range 20 range 30 range. මම VLAN ටික auto assign කරගෙන ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ VLAN ports කොහෙවත් මම assign කරලා නැහැ. ඔයාලට අවශ්‍යයි නම් මේක switch එකේ interface එක අපිට status එකක් ගන්නත් පුළුවන්. මේ තියෙන status එක මේ තියෙන port දෙකම connected තියෙන්නේ. හැබැයි මම කිසිම VLAN එකක් මේකට assign කරලා නැහැ තවම. right. මේ switch එකට මම ගිහිල්ලා පෙන්නන්නම්. මේ switch එක තමයි අපේ දැනට තියෙන access switch එක. access පළවෙනි switch එක. මම මේකේ ඉස්සෙල්ලාම මේ switch එකේ VLAN assign වෙලා තියෙනවද නැද්ද කියන තමයි මම පෙන්නුවේ. මෙතන දැන් switch එකේ VLAN කිසිම දෙයක් assign වෙලා නැහැ. එතකොට දැන් හදන්නේ මෙයා තමයි VTP client විදිහට වැඩ කරන්නේ. මේ දෙන්නම VTP client කෙනෙක් විදිහට වැඩ කරනවා. උඩ ඉන්න කෙනා මෙයා VTP server එකක් විදිහට වැඩ කරනවා. සරලව ID එක ගන්න. right. VTP server එකේ දැන් මම යන step එක මේක සම්පූර්ණයෙන් VTP server කියන
mood එක enable කරගන්න කලින් මම ඉස්සල්ලාම කරේ මේකේ VLANs ටික create කරගත්තා. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ ports දෙක. මේ තියෙන Gigabit Ethernet 0/1 0/2 කියන මේ port දෙක පල්ලෙහාට යන port දෙක ඔයා trunking කරගන්නයි ඕන. මේක trunking කරගන්න configuration එකට ගිහිල්ලා configuration mode එකට ගියාට පස්සේ ඔයාට මෙතන range එකත් එක්ක දෙන්න පුළුවන් interface R range Gigabit Ethernet 0/1 to 2 වෙනකන් මම මේක trunking කරගන්න ඕන. trunking කරගන්න නම් switch port trunk encapsulation .1q තමයි අපි දැනට පාවිච්චි කරන protocol type එක. hold on. switch port trunk encapsulation and then .1q. okay. පළවෙනි එක mistake එකක් වුණා. ඊට පස්සේ මේක switch port mood trunk කියන එකට මෙයා දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන status ටික මේ switch port එක trunk mood එකට මාරුණා කියන එක. ඊට පස්සේ අපිට ඕන දැන් මෙතන switch port trunk එකට allow කරන්න VLANs ටික. අපි එකට පාවිච්චි කරන switch port trunk allow VLAN 10 range, 20 range, 30 range. මෙන්න මේ VLANs තුන assign කරගෙන අපි මේක end කරගන්නවා. right. දැන් පුළුවන් ඔයාට show VLAN එකක් දීලා show interface status එකක් එක ඔයාට බලා ගන්න පුළුවන් මේක යටට ගියාට පස්සේ මෙන්න මේක මේ ports දෙක මොන mood එකේද තියෙන්නේ කියන එක. මේක status එක ඇවිල්ලා trunk කියන mood එකේ තමයි තියෙන්නේ. එතකොට දැන් අපිට සම්පූර්ණයෙන්ම මේ switch එකේ core switch එකේ තියෙන සම්පූර්ණ cables දෙකම අපි පල්ලෙහාට යවලා තියෙන cables දෙකම access switches වලට අපි දැනට trunk කරන් ඉන්නේ. එතකොට ඊළඟට third step එක. මේක තමයි අපි core switch එකේ කරන අන්තිම step එක. අන්තිම configuration එක VTP වලට නැවතත් configuration mode එකට ගිහිල්ලා ඔයාම මෙතන කරන්න ඕන. alright. හරි. මම ඉස්සල්ලාම කරගත්තේ VLANs ටික assign කරගන්න එක. ඊට පස්සේ මම ports ටික trunk කරගත්තා. මම මොකටද කියලා port ටික trunk කරගත්තේ අන්තිමට special දේ කරන්න. right. configuration mode එකට ගියාට පස්සේ ඔයාට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ VTP. එහෙම නැත්නම් ඔයාට ඉස්සල්ලාම පුළුවන් show interface VTP. show VTP status එක බලන්න. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් VTP domain name එකක් කිසිම දෙයක් නැහැ. VTP running කියන mode එක disable ලා තියෙනවා. එතකොට දැනට අපිට මේක VTP enable වෙලා නැහැ. එතකොට VTP operating mode එක කොහොමත් by default පෙන්වන server එකක් විදිහට ඒ නිසා වැඩි හිතන්න එපා. ඔයා ඉස්සල්ලාම consider කරන්න ඕනේ මේ VTP domain name කියන එක. ඔයාලා domain name එකක් දීලා තියෙනවා කියන්නේ VTP මෙතන configure. right. දැනට අපේ scenario එකේ මෙතන VTP config කරලා නැහැ. configuration mode එකට ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ VTP domain. ඊට පස්සේ ඔයාගේ domain name එක type කරන්න. මම domain name එක ABC කියන domain name එකෙන් දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන change එකක් වුණා. VTP domain name change VTP domain name to ABC. ඔයාලට ඕන නම් මේක change කරගන්නත් පුළුවන්. පස්සේ මම මේ sample එකක් විදිහට පාවිච්චි කරේ. ඊට පස්සේ VTP mode server මේක දෙන්නේ VTP එක වැඩ කරන්නේ server එකක් විදියට හින්දා මේ අපි assign කරන්නේ VTP server එක නිසා අපි මේක වැඩ කරන්න ඕන server එකක් විදියට කියන yes already ඒක VTP server එකක් විදියට වැඩ කරනවා. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොමද default අපිට ඒක පෙන්වන්න පුළුවන් core switch එකක් වුණා. ඊට පස්සේ special මැදේ VTP password එක enable කරද්දි මම මේකට දෙන්නේ C අකුර capital Cisco 123 කියන password එක මම දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් change එකක් වුණා. database password to Cisco 123 කියන එක change වුණා. VTP version එක මම VTP version 2 පාවිච්චි කරනවා. මොකද VTP version 2 තමයි දැනට හැමතැනම use වෙන්නේ. එතකොට මම enable කරන්න යන්නේ නැහැ running එක. මම මෙතනින් end කරනවා. ඊට පස්සේ show VTP status එකට ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක VTP enable වෙලාද කියලා. මෙතනින් VTP domain name එක ABC කියන එකෙන් ඔයාලට වැටලා තියෙනවා. right. කොහොමද මේක වැඩ කරන්නේ server එකක් නිසා ඒක ප්‍රශ්නයක් නෑ. right. අපි පළවෙනි configuration එක සම්පූර්ණයෙන් කරලා ඉවරයි. දැන් තියෙන අන්තිම එක මේක තමයි VTP client method අපි assign කරන්න යන code එක. VTP client 1 එකට ගත්තොත් මම මේක දාගන්නවා VTP client 01 කියලා.
මේක දාගන්නවා VTP client 02 කියලා. right. මේකට ගිහිල්ලා CLI command එක open කරගෙන ඔයාලට කරන් තියෙන්නේ configuration එකට on කරගෙන ඊට පස්සේ ඔයාලට client mode එක මෙතනින් enable කරගන්න විතරයි තියෙන්නේ. ඔයාලට ඕන නම් මේක check කරගන්න පුළුවන්. මේකට ගියාට පස්සේ show VTP status එකෙන් මේක VTP server එකක් විදිහට තමයි already තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ මේක by default server එකක් විදිහට තමයි හැදිලා එන්නේ. එතකොට අපි ඊළඟ configuration එකේ අපි කරන්නේ VTP domain එක. VTP domain එක අපි මොකක්ද දුන්නේ? ABC කියන domain එක දුන්නා. ඊට පස්සේ domain එක already set to ABC and then අපි යනවා VTP mood එකට. VTP mood එක client කෙනෙක් විදිහට අපි change කරමු. ඊට පස්සේ අපිට දෙන්න තියෙන VTP password එක. VTP password එක Cisco use කරේ නෑ 1 2 3 දුන්නා. එතකොට ඊට පස්සේ තමයි අපි දාන්න තියෙන VTP version එක VTP version 2 කියලා දුන්නා. end කරා. මම මොකටත් මේක save කරගත්තා. right එකක් දාලා. okay. දැන් ඔයාලට පුළුවන් show VTP status කියන එකෙන් VTP status එක බලා ගන්න ABC client කෙනෙක් විදිහට මෙයා වැඩ කරනවා. ඔයා හොඳට බලා ගන්න පුළුවන් මම කලින් run කරා show VLAN code එක මෙතන show VLAN code එක කිසිම VLAN එකක් මෙතනට ඇවිල්ලා තිබ්බේ නැහැ. අපිට දැන් පුළුවන් මොකටත් මේක මෙන්න මේ විදිහට fast forward කරගෙන නැවතත් මේ client switch එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් show VLAN එකක් දීලා check කරගන්න VLANs ටික වැඩ කරනවද කියලා. මෙතන මෙන්න තියෙනවා අපිට ඇවිල්ලා තියෙන VLANs ටික. අපිට අමුතුවෙන් ආයි one by one create කරන්න අවශ්‍ය නැහැ. තවත් example එකක්. මෙතන දෙවෙනි switch එක. දෙවෙනි switch එකට ගියාට පස්සේ දෙවෙනි switch එක අපිට බලා ගන්න පුළුවන් enable කරගෙන show VLAN කිසිම VLAN එකක් නැහැ. අපි දැන් කරන්නේ configuration mode එක on කරගෙන VTP domain ABC VTP and then mode client VTP password Cisco 123 and then VTP version 2 right end කරගන්නවා. end කරගෙන දැන් ඔයාලට check කරගන්න පුළුවන් show VLAN here. මෙන්න තියෙනවා සම්පූර්ණයෙන් අපි assign කරගෙන තියෙන code එකේ ප්‍රතිඵලය. එතකොට දැන් ඔයාලට switch එකෙන් switch එකට 아무තෙම VLANs හදන්න දෙයක් නැහැ. මේක තමයි සරලව VTP protocol එකක් enable කරගන්න configuration එක කරගන්න සරලම විදිය. මම හිතනවා මේක helpful වෙනවා කියලා සාමාන්‍යයෙන් industry එකට අලුතෙන් ආපු කට්ටියට එහෙම නැත්නම් studies කරන කට්ටියට මොකද ගොඩක් කට්ටිය අපි වුණත් එහෙම තමයි අපිත් කලින් අපිත් ඉගෙන ගන්න කාලේ අපිත් conflict වුණා VTP එකක් කොහොමද enable කරගන්නේ කොහොමද configurations ටික මතක තියාගන්නේ කියන එක. මොකද ඒ හැම දෙයක්ම අපිට ගොඩක්ම family නැති භාෂාවකින් අපි කතා කරන හින්දා මම හිතුවා සිංහලෙන් මේ vlog එක කරන්න. ඔන්න හේතු නිසා මොකද හැමෝටම ලේසි තමන් දන්න විදිහට තමන්ට දැනන විදිහට අපි දේවල් ඔලුවට දාගන්න එක හරි ලේසි. ඉතින් මම හිතනවා මේක helpful වුණා කියලා ඔයාලට. මේක helpful වුණා නම් ඔයාලට පුළුවන් comment එකක් දාගෙන මේක share කරගෙන යන්න. ගොඩක්ම student ලා වෙනුවෙන්ම මම මේක කරේ. එහෙම නැතුව industrial ඉන්න expert ලට අපේ seniors ලට වත් ඇත්තටම මේකේ ලොකු දෙයක් ගන්න දෙයක් නැහැ. හැබැයි study කරන කෙනෙක්ට intern යන කෙනෙක්ට දේවල් ඉක්මනට memorize කරගන්න අවශ්‍ය කෙනෙක්ට මේක ගොඩක් helpful වෙයි කියලා මම හිතනවා. okay ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.